දක්ෂතම කෙනා කවුද? ඔයා ඇරෙන්න. සියුමිම තමයි. දැන් ඔයාට දැනෙන දේ කියන්න සියුමි. මගේ performances බලලා සතුටු වුණා කියලා මං හිතනවා. ඇත්තටම මොනවාද ඔයාට ඒ තප්පර කීපේ විනාඩි කීපේ දැනුනේ? ලැබෙන තියෙන්නේ සතුටින් බාර ගන්න තමයි ලෑස්තිලා හිටියේ ඇත්තටම. තාමත් තියුණු කරුණු කාරණාවලින් තමයි ඒගොල්ලෝ පරිස්සමෙන් තේරිලා ඇවිල්ලා තියෙන්නේ. ඔහු ආවත් ආදරණීයව ෆිනාලේ එකට අරන් යනවා. I'm really proud of them. WeCast. Hello, welcome to the Voice Sri Lanka live shows. ඉතින් මේ විදිහට අපි ඉන්නේ Team Hirushi අද දවසේ පළවෙනි The Voice Sri Lanka Season 3 live show එකේ අවසානයේ. ඉතින් මේ වෙනකොට ඉන්නවා Team Hirushi නියෝජනය කරමින් කවුද quarter finals වලට යන්නේ කියන ඒ decision එකත් එක්ක යාළුවාගේ moment එක enjoy කරන ගමන් congratulations guys. වෙනදට නම් අපිට එක්කෙනෙක් විතරනේ හම්බෙන්නේ. දැන් අද හතර දෙනාම ඉන්නවා. මේක ලොකු දවසක්. Sarah, how was that feeling? Hearing your name first, the most votes, how was that? මං එක්ස්පෙක්ට් කරේ නෑ. හැබැයි ඔක්කොමල්ලා මට vote කරපු හැම දෙනාමට ගොඩක් thank you. ඔයගලන්ගේ ආදරේ support එකෙන් තමයි මම ඉස්සරහට යන්නේ. So thank you all for that. You know, I really appreciate it and I'm very happy today. එතකොට ඉන්නවනේ මෙතන දැන් චූටි ගෑල්ලා මේ කොහොමද කිව්වේ බුලට් එකක් වගේ කියලා කිව්වනේ නෑ සියුම් වෙන කොහෙද බලන්න සියුමි ගන්න නැද්ද මේක සියුමි තාම ඉන්නේ මොකද්ද උනේ සියුමි හැමතිස්සෙම එහෙමද ලස right සියුමි කොයි වෙලාවෙත් එහෙම තමයිනේ සියුමිට කිව්වා අපි අපේ මේ කියන්නේ එක performance එකකින් පස්සේ සියුමි හිටියා මංගාව සියුමිට කිව්වා එයාගේ නම්බර් එක එහෙම අර පෙන්නන්න කියලා සියුමි වෙන මොනවද අනේ උච්චට කල්පනා කරන්නේ? මොනවද හිතන්නේ? දැන් ඔයාට දැනෙන දේ කියන්න සියුමි මොකද ඊළඟට වැඩිම වෝට්ස් වලින් ඔයා ඉදිරියට යන්නේ. ඔයාට මොකද හිතන්නේ දැනුනේ? මම ගොඩක් සතුටුයි. ඉතින් මෙච්චර දුරක් ආවේ audience එකේ ඒ votes නිසා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම thank you so much. මගේ performances බලලා සතුටු වුණා කියලා මම හිතනවා. හරි ඒ සතුට ඒ විදිහට සියුමි විඳිද්දී ලෙසාරක්නුත් ඇහුවා මේ මෝමන්ට් එක කොහොමද දැනෙන්නේ කියලා මිහිඳුන් දැන් මේ දෙන්න නිදහසේ මුලින්ම දේවල් ටික දැනගෙන ඉන්නවා මෙහෙම බලාගෙන හැබැයි ඔය දෙන්නට හම්බ වෙන්නේ ලේසි පහසු වෙලාවක් නෙමෙයි මොකද මන් දන්නවා අපේ හැම කන්ටෙස්ටන්ට් කෙනෙක් ෆැමිලි එකක් විදිහට ඉන්නේ වින් කරන එක හරි නමුත් ඉමෝෂන්ස් ගොඩක් ඇත්තටම මොනවාද ඔයාට ඒ තප්පර කීපේ විනාඩි කීපේ දැනුනේ? ඇත්තටම ලැබෙන තියෙන්නේ සතුටින් බාර ගන්න තමයි ලෑස්තිලා හිටියේ ඇත්තටම 50-50 හිටියේ ඇත්තටම. ඇත්තටම 50-50ද? ඇත්තටම. ඒ කියන්නේ හිතේ කොනක තිබුණා මම ඉදිරියට යයිද නොයයිද? ඔව්. හා. ඒ ෆීලිං එක තමයි තිබ්බේ ඇත්තටම මේ වෙලේ. එතකොට එක වෙලාවක ඇහෙනවනේ තමන්ගේ නම. හා එතකොට තාම ප්‍රොසෙසිං ඇත්තටම මොකද උනේ කියලා සතුටුයි ඇත්තටම තාම අර ෆිගර් අවුට් කරන ගමන් ඉන්නේ මොකද්ද උනේ කියලා මොකද්ද තත්ත්වය කියන එක නේද වෙච්ච තත්ත්වය හරි තත්ත්වය ඒ විදිහට මිහිඳුන් කල්පනා කරද්දී අශේන්ගේ මම දැක්කේ ඒ වෙලාවේ රියැක්ෂන් එක මේ හරිම අශේන් මගේ නම කිව්වා වගේ ෆීල් එකක් අශේන් ඔයාට කොහොමද පෞද්ගලික වේ තප්පර කීපේ සහ තමන්ගේ නම ඇහුණ වෙලාව කොහොම හැඟීමක් වුණාද අද දවසේ? ඇත්තටම අර මේදුන් අයියා කිව්වා වගේ මාත් සිලෙක්ට් වෙයිද නැද්ද කියන එක ගැන දෙගිඩියාවෙන් හිටියේ. ඉතින් ඒ වෙලාවේ කෝච් මගේ නම කිව්වම ඇත්තටම හිතා ගන්න බැරුව ගියා මම පුදුම වුණා මගේ නම නේද කිව්වේ කියලා. ඉතින් ඇත්තටම මාර සතුටේ දෙවුලනවා සතුට වැඩි ගමන. ඔව් දැන් මම යනවා මේ පැත්තෙන් මෙහෙට. ඔයා එන්න මෙතනට. ඔයත් එන්න මෙතනට. හරි මට මේ පැත්තෙන් ඉඳන් අහන එක ලේසි. දැන් මේ ටීම් හිරුෂිනි හා එතකොට ඕගොල්ලන් එකට මුණ ගැහෙන අවස්ථා තියෙනවා පළවෙනියට තමයි ඕගොල්ලන් ගෲප් එකක් හැටියට performance එකක් කරේ. ඔය දේවල් ඔහොම වෙනකොට තියෙනවනේ ඕගොල්ලන් එක්ස්පීරියන්ස් කරන දේවල් නොදන්න පර්සනැලිටිස් දැනගන්න ලැබෙනව නේද? මේ කට්ටියගෙන් කවුද තේරුමක් නැතුවම කලබල වෙන කෙනා? ඒ කියන්නේ දෙයක් දැක්කම ටක් ගාලා පැනික් වෙන කෙනා කවුද? මේ දුන් කියන්න බලන්න කවුද මේ කට්ටියගේ? හා? මයික් එක පාස් කරන්න ඕනේ මයික් එක. කවුද ඉන්න කට්ටියකින් පොඩ්ඩක් පැනික් වෙන්නේ සියුමි මං හිතන විදියට. සියුමිට පාස් කරන මයික් එක. සියුමි සාමාන්‍යයෙන් ඇයි එච්චර පැනික් වෙන දෙයකට? අනේ මන් දෙක මගේ හැටි. ඔයාගේ හැකියාව. දන්නේ නැහැ ඒක පාටම වෙනද.
කියන්නේ තාත්තා හැමතිස්සෙම කියන්නේ ඔයා ඉන්නේ ප්ලූටෝ වල එකපාරට මේ එනවා මේ දෙවිල් එනවා එකපාරට යනවා එහෙම එක. ඕකේ ඔන්න සියුමි ගැන අලුත් දෙයක්. සියුමි ඉන්නේ ප්ලූටෝවල ඉන්න සියුමි තමයි එකපාරටම පෘථිවියට එන්නේ. එර්ත් එකට එන්නේ. ඕකේ හරි. අශේන්ට පාස් කරන සියුමි මයික් එක දැක්කනේ. සියුමි ආයෙ ගියා ප්ලූටෝවලට. funny ෂෝක් එක පර්සනැලිටිස්. අශේන් ඔයා දකින්න මේ ටීම් එකේ ඉන්න අයගෙන් අහිංසකම කෙනා කවුද? ඔයා ඇරෙන්න. මම ඇරෙන්න. ඔව් නැත්තම් එයා කියයි මම කියලා. හැබැයි මම ඇරෙන්න අහිංසම කෙනා ගත්තත් සියුමිම තමයි. එතකොට වැඩිපුරම ඕනම සිටුවේෂන් එකක ලොකු කලබලයක් ඇති කරන්න පුළුවන් කෙනා කවුද? ඒ කියන්නේ හරි කාම්ව තියෙන මොමන්ට් එකක් එකපාරට බ්ලාස්ට් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන්නේ කතා බහට ලක් වෙන සිටුවේෂන්ස් ඇති කරන කෙනා කවුද? එයා නම් මම හිතන්නේ ලිසාරා බාර ගන්නවද ඒවාව චෝදනාව නෙමෙයි කොහොමද කියන්නේ මොකක් හරි කිව්ව දේවල් බාර ගන්නවද? ඔයා ට්‍රබල් මේක කෙනෙක්ද නෑනේ? මං trouble මං ආසනේ ඒගලන් මං කියන එකට ඒගලන් නෑ I don't like that they're calling me a troublemaker because I don't think I'm a troublemaker. alright එයා පිළිගන්න කැමති නෑ නමුත් ඔයා එහෙම සිටුවේෂන්ස් ඇති කරන කෙනෙක් වෙන්න පුළුවන්. මොකද මං අද දැක්කා එහෙම එවිඩන්ස් එකක් තියෙනවා මං ගාව. ආන්න මගේ මොකක්ද කියන්නේ? මතකද අපි උඩ අද වොයිස් කට්ස් කීපයක් ගත්තා. අර නිවුස් එක වෙලාවේ අප්ඩේට් එකක් ඕකේ. ඒ කියන අතරතුරේදී එන වෙලාවෙත් ඔයා දැක්ක දුඩාන් ගලවා සිටුවේෂන් එකක් ක්‍රියේට් කරලා ගැටෙන්න යනසි. අශිනවා හරි. මං ඔයාගේ එක සනාථ කරනවා. okay? so now you have to. ඇත්ත නේද? I agree. okay මං she's agreeing. පිළිගන්නවා. දැන් මට පාස් කරන්න නෑ ඔයාම කියන්න බලන්න. මිහිඳුන්ගේ ඔයා දකින අපි නොදකින විශේෂ ගතිගුණයක් කියන්න බලන්න. දැන් මිහිඳු දැකම හරි අහිංසකයි මිහිඳුන් හරි කාම් මෙහෙමනේ තියෙන්නේ. හැබැයි ඔයගොල්ලන් දකින්නව නේද මිහිඳුන් එක්ක වැඩ කරද්දී දේවල්. ඔයාලට මොනවද මිහිඳුන් ගැන කියන්න තියෙන්නේ? මං හිතන්නේ මිහිඳුන් ගොඩක් කතා කරන්නේ හරි. නැහැ. යා කතා කරොත් යා හරි funny. You know he's a very funny person. Is it? Yes. මොකද හිතන්නේ අර පාසමයි අනිවාර්යෙන් කියලා කියන එකේ ඔයා එක්ස්පීරියන්ස් කරලා තියෙනවද දැකලා තියෙනවද මෙයාගේ ෆනි සයිඩ් එක? මේ හැමතිස්සෙම මොකක් හරි කියලා hina වෙන්න තමයි බලන්නේ ඉදුන්නේ. ඕකේ හරි මං අශෙන්ගේ ඉඳන් මේ ප්‍රශ්නේ අද දවසේ මේ හතර දෙනාගෙන් අහනවා. දැන් අපි මේ කතා කරේ මොකද මේ කට්ටියගේ එක්සයිට්මන්ට් එක ඒ තරමටම මේ මොහොතේදීත් වැඩි. මොකද අද දවසේ ලොකු දවසක්. ඉතින් අපි ගොඩාක් සීරියස් දේවල් මීට කලින් කතා කරා අපේ වී කාස්ට් සෙට් එකේ. හැබැයි අද අපි ඉන්නේ මෙයාලගේ රාජධානියේ නේද on stage. ඉතින් අශේන් මේ වේදිකාව ලොකු වේදිකාවක්. ඉතින් දැන් මේ යන්න ඊළඟට ක්වාටර් ෆයිනල්ස් වලට තියෙන්නේ බලාපොරොත්තුවක්. ඔයා වෙනුවෙන් අප්පුඩි ගහන්න ලොකු පිරිසක් ඔයාට ආදරය කරන පිරිසක් එකතු වෙන අතරතුරක තියෙන්නේ. ඔයාට ඊළඟ ස්ටෙප් එක දැන් මේ වොයිස් කොහොමද දැනෙන්නේ හදවතට? දැන් ඇත්තටම මට හිතනවා දැන් මේ ආපු ගමන් මගත් එක්ක මම දිනලා ඉවරයි කියලා. ඉතින් මට ඉදිරියට යන්න ලැබෙන එකද නැද්ද කියන එක නෙමෙයි මං ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මොන අභියෝගේ මොන විදියට මට ලැබුණත් ඉදිරිය අනිවාර්යෙන් මම බාර ගන්න සතුටුයි. ජය වේවා. සිමිනිට කොහොමද ඒ අදහස තියෙන්නේ? මටත් ගොඩක් සතුටුයි මේ ලොකු ජර්නි එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉස්සරහටත් මම ලස්සනට පර්ෆෝම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කියන්නේ මොන දේවත් මම හරිම සතුටෙන් බාර ගන්නවා. ඒ වගේම තමයි ලොකු හොඳ යාළු පිරිසක් අපිට හම්බුණා. ඉතින් දුකයි අර එක එක්කෙනා යද්දී. ඒක තමයි ඉතින්. ඒක තමයි පේන් එක. හැබැයි ඒක තමයි ස්වභාවය නේද? ලයිෆ් එක ගත්තත් ඒක එහෙම තමයි. ලෙසාරා I'm very happy to be in this stage of the competition. මෙච්චර දුර එකට ගොඩක් සතුටුයි මට. මං එක්ස්පෙක්ට් කරේ නෑ මම බ්ලයින්ඩ් වෙනකොට මං one step at a time කියලා ආවේ. but ගොඩක් thank you ඔක්කොමලට vote කරපු අයට. ඕගලන්ගේ support එක දිගටම I'm expecting it and I'm hoping you will give it to me. But yeah, I'm excited to see what's in the next round. මිහිඳුන් ඇත්තරම හිතාගන්න බෑ මෙච්චර දුර එයි කියලා හිතුවේම නෑ. අර මමත් ලිසාර කිව්වා වගේ one step at a time හිතුවේ. ඉතින් දැන් එහෙම ඇවිල්ලා ලයිව් ෂෝ එකනුත් ඉස්සරහට ගිහින් තියෙන ක්වාටර් ෆයිනල්ස් වලට. ඉතින් ඉස්සරහට තව
පුදුම සාගත දේවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න. මොනවා කරයිද දන්නේ නැහැ. ගොඩාක් දේවල් කරයි. මිහිඳුන් අපි පාස් කරමු මයික් එක. දැන් ඉන්නවා the queen. hi. coach Hiroshi. ඉතින් අපි live shows ගැන ගොඩක් කතා කරා මෙතනට එන්න කලින්. හැබැයි finally අපි live shows වලට ඇවිල්ලා තියෙනවා. coach Hiroshi ගේ team එක අපි වින්දා. ගොඩක් සතුටු වෙන්න ඇති ලංකන් talents බල ප්‍රේක්ෂකයින් vote කරන්න ඇති සෑහෙන ප්‍රමාණයක්. අනිවාර්යෙන්. එතකොට මේ දේත් එක්ක අපි ළඟට යන්නේ quarter finals වලට. I know. අද දවසේ coach Hiroshi ගේ මූණ ඕගලම් දැක්කනම් ඒ decision making coach ගේ decision එක ගන්න තිබ්බ වෙලාවේ මම ඒ මූණ ඊට කලින් දැකලා නැහැ. මම තාම ඉන්නේ trance එකේ ඉන්නේ. I know. ඒ තරම් ආදරණීය coach කෙනෙක්. ඉතින් coach අපි මතක් කරන්න ඕනේ අද දවසේ එලිමිනේට් උනේ දෙන්නෙක් හේතුවක් ඇතුව නෙමෙයි. හැබැයි මේ තරඟේ යන විදිහක් තියෙනවා. එතකොට අන්තිම දශමෙත් කවුන්ට් කරන්න වෙනවා coach කෙනෙක්. අනිවාර්යෙන් මං හිතන්නේ අපි සමහරින් ප්‍රේක්ෂකයන් මේ ගේම් එකට එන්ටර් වෙන්න කලින් ගොඩක් තැන්වල දක්ෂතාවය පිළිබඳ මෙතන ෆැක්ටර්ස් තිබ්බා. ඉතාමත් තියුණු කරුණු කාරණා වලින් තමයි ඒගොල්ලෝ පරිස්සමින් තේරිලා ඇවිල්ලා තිනේ. දැන් ඔඩියන්ස් එකත් එක්කත් ඔඩියන්ස් පොපියුලාරිටි එකත් ඒගොල්ලෝගේ මනාපයත් එක්කත් යනකොට දැන් තමයි කෝචර්ස්ලාගේ ස්ට්‍රැටජිස් ඇක්ටිවේට් වෙන්නේ. දැන් තමයි මෙතන කොහොමද ඒ තමන්ට ආවේනික ස්ට්‍රැටජි එකත් එක්ක මොකද අපිට තව පියවරයන් 3කින් විතර පස්සේ කෝචර්ස්ලා අතරනේ කියන්නේ the first and the last time. ඉතින් ඒ ස්ට්‍රැටජි එකටත් අනුව මෙතෙක් කල් ආපු අයගේ ඒගොල්ලෝගේ මගේ පොටෙන්ෂල් එකේ ට්‍රැජෙක්ටරි එකත් එක්ක අද පර්ෆෝමන්ස් එක බලලා තමයි මේ ඩිසිෂන්ස් ගන්නෙ. ඉතින් මම මේ 6 දිනකටම කියපු දෙයක් තමයි this is not a direct reflection of your talent. මේක දක්ෂතාවයේ මෙහෙම දක්ෂතාවයෙන් අඩුම කියලා එහෙම රෑන්කින් එකකුත් නෙමෙයි. ඔයගොල්ලෝගේ දක්ෂතාවයේ direct representation එකක් නෙවෙයි මේක. මෙතන පොඩි ගේම් එකක් ස්ට්‍රැටජි එකක් ප්ලේ වෙනවා. ඒත් එක්ක තමයි සමහර ඩිසිෂන්ස් ගන්න කෝචර්ස්ලා. ඉතින් ඒක තමයි. ඉතින් ඒකින්ද සමහර අපිට මගහැරන අය ඉන්නවා. හැබැයි හොඳම දේ තමයි ටීම් හිරුෂි කියන්නේ පවුලක් වගේ. අපි හැමෝම එකිනෙකා වෙනුවෙන් ඉන්නවා. ඉතින් මම දන්නවා this is just the beginning. පියවල් නෝ අපිට හිතා ගන්න පුළුවන් live shows වල පළවෙනි round එක එහෙමනම් coach හිරුෂිගේ team එක මොනවා කරයිද දන්නේ නැහැ quarter finals වල hope එක මම හිතන්නේ මොන දේ වුණත් මගේ control එක ටික ටික අඩු වෙනවා ජූලියා. ඒ කියන්නේ මට මෙතන කරන්න පුළුවන් මේ දේවල් ටික ටික පියවරින් පියවර මගේ සේ එක අඩු වෙනවා මෙතන. ඊට පස්සේ ඒක ජනතාවට බාරයි. fullyම ජනතාවට බාර වෙනවා. ඉතින් despite that මම දන්නවා මම ගෙනාපු 6 දෙනාම අති දක්ෂ හැම එක එක හැඩවල එක එක වර්ණයන් වලින් දක්ෂ 6 දෙනෙක්. ඉතින් I'm proud මම කවුරු ආවත් මම ආදරණීයව ෆිනාලේ එකට අරන් යනවා. I'm really proud of them. wow nice සතුටුයිනේ හා all right එහෙනම් එකතු වෙලා ඉන්න මේ the voice ශ්‍රී ලංකා මේ ඉන්නේ team hirushi last team hirushi quarter finals වලත් ලොකු blast එකක් කරන්න වේදිකාවේදී ready නේ all right අපි කෑ ගහලා කියමු team hirushi WeCast.